ඉතින් මං අද අරගෙන ආවේ මගේ චූටි බබාට මං හදලා දෙන සීරියල් එකක්. මේක හදන්න හරිම ලේසි. ගෙදරම තියෙන දේවල් වලින් හදන්න පුළුවන් හින්දා අපිට ඉක්මනට හදා ගන්නත් පුළුවන්. ඉතින් අද අපි බලමු කොහොමද හදන්නේ කියලා. මම මේකට අරන් තියෙන්නේ ධාන්‍ය වර්ග වලට මුං ඇට, කඩල, රතු කව්පි, රටමෑ, සෝයා බෝංචි, තෝරපරිප්පු, හාල්. මං අරන් තියෙන්නේ සුවඳල් හාල්. ඉතින් මේ තෝරපරිප්පු සුවඳල් හාල් වෙනුවට ඔයාලට කැමති පරිප්පු වර්ගයක්, කැමති හාල් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම නට්ස් වලට මං අරන් තියෙනවා ආමන්ඩ්, රටකජු සහ තල. තල නම් මෙතන වීඩියෝ වෙලා නැහැ. මේ හැම ධාන්‍ය වර්ගයක්ම හැම නට්ස් වර්ගයක්ම හොඳට හොදලා අවි වේලලා තමයි අපි අරගන්න ඕනේ. ඒ වගේ මේ හැම එකක්ම අපි චූටි බබාට මීට කලින් හඳුන්වලා දීලා තියෙන්න ඕනේ. හොඳට වේලුණාට පස්සේ අපි දැන් මේ ටික කබල බෙද ගන්නවා. මේ හැම එකම අඩු ගින්දරේ තමයි බෙද ගන්න ඕනේ, නැත්නම් ඉක්මනට කළු වෙන්න බලන නිසා. මේ ධාන්‍ය වර්ග වලට ඔයාලට කැමති ධාන්‍ය වර්ගයක් ගන්න පුළුවන්. ඒ වගේම මේවා අඩු වැඩි වශයෙන් ඔයාලට කැමති විදිහට ගන්න පුළුවන්. ධාන්‍ය වර්ග ටික කබලේ බදිනකොට වෙන වෙනම කබලේ බෙද ගන්න ඕනේ. නැත්නම් මේවා සමහරක් ඒවා බෙදලා වැඩි වෙනවා. සමහරක් ඒවා බෙදෙන්නේ අඩුවෙන්. ඉතින් මේ විදිහට අපි ගෙදරදීම සීරියල් එකක් හදලා දෙනකොට අපිට බය නැතුව චූටි බබාලට දෙන්න පුළුවන් නේ. ඉතින් ඔයාලත් පුළුවන් තරම් ගෙදරදීම හදලා දෙන දේවල් චූටි බබාලට දෙන්න බලන්න. මේ විදිහට හදාගත්ත සීරියල් එකක් අපිට උදේ වේලට දෙන්න පුළුවන්. ඒ වගේම චූටි බබාලට දෙන පෝෂණ පතර උනත් මේවෙන් හැන්දක් එකතු කරලා දෙන්න පුළුවන්. මේ තියෙන තල ටික මේ හැම එකක්ම අපි ලාවට දුඹුරු පාට වීගෙන එනකොට ලිපෙන් බහ ගන්න ඕනේ. ඉතින් කපලි බදිනකොට අඩු කින්දරේ තමයි බෙද ගන්න ඕනේ, නැත්නම් ඉක්මනට පිච්චෙන බල නිසා. මේ තියෙන්නේ මං කබල බෙදගත්ත ධාන්‍ය වර්ග ටික. දැන් මේ ටික හොඳට බෙදලා තියෙන්නේ. මේ තියෙන කබල බෙදගත්ත නට්ස් වර්ග ටික. ඉතින් ඒ ටිකත් මෙන්න මේ කලර් එකට වගේ වෙන තමයි අපි බෙද ගන්න ඕනේ. දැන් මම මේ ඔක්කොම ධාන්‍ය වර්ග ටික එකට මික්ස් කරගන්නවා. ඉතින් මෙහෙම මම මික්ස් කරගෙන තමයි ග්‍රයින්ඩ් කරගන්නේ. මේ වගේ ග්‍රයින්ඩර් කප් එකක් අරගෙන අපි චුට්ට දාලා තමයි ග්‍රයින්ඩ් කරගන්න ඕනේ. නැත්නම් අර ගොඩක් ඒවා කෙටෙන්නේ නැතුව යනවනේ. ඒක නිසා මම පොඩ දාලා තමයි ග්‍රයින්ඩ් කරගන්නේ. මේ තියෙන මම ග්‍රයින්ඩ් කරගත්ත ධාන්‍ය වර්ග ටික මෙන්න මේ ගානට වගේ ආවම හොඳටම ඇති. ඊට පස්සේ මම ග්‍රයින්ඩ් කරගන්නේ ආමන්ඩ් ටිකයි රටකජු ටිකයි. නට්ස් වර්ග නම් ගොඩාක් ග්‍රයින්ඩ් කරන්න යන්නේ නැහැ. මොකද නැත්තම් ඒවා ඇලෙන්න වගේ බලනවා. මෙන්න මේ ගානට වගේ වෙන්න ග්‍රයින්ඩ් කරගත්තාම ඇති. අන්තිමට මම ග්‍රයින්ඩ් කරගන්නේ තල ටික. තල ටිකත් මේ විදිහට මම ග්‍රයින්ඩ් කරගන්නවා. දැන් තියෙන්නේ මේ ග්‍රයින්ඩ් කරගත්ත ධාන්‍ය වර්ග ටික, නට්ස් වර්ග ටික එකට එකතු කරගන්න එක. ඉතින් මේ වෙලාවෙදී හොඳට වියලි හැන්දක් පාවිච්චි කරන්න ඕනි. චුට්ටක්වත් එත නැතිව මේ විදිහට හොඳට මික්ස් කරගන්නවා. මේ තියෙන මික්ස් කරගත්තට පස්සේ අපි හදාගත්ත සීරියල් ටික මේ ටික මම දාලා තියාගන්නේ පිරිසිදු වීදුරු බෝතල් වලට. ඉතින් ඔයාලට ඕන නම් ප්ලාස්ටික් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි මේ හදාගත්ත සීරියල් එක අපිට සති දෙකක් වගේ තියාගන්න පුළුවන්. ඊට වඩා ගොඩක් කල් තියාගන්න නම් එපා. චූටි බබාලට දෙන්න නිසා අපි ඉතින් ඉවෙලට හදාගෙන දෙනවා නම් තමයි ගොඩක් හොඳ. මේ විදිහට අපිට බෝතල් වලට දාලා ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන්. මේ සීරියල් එක අපිට මාස 6 ඉඳන් බබාලට දෙන්න පුළුවන්. හැබැයි නට්ස් වර්ග එකතු කරලා නම් බබාලට දෙන්න බෑ. නට්ස් වර්ග නැතුව මාස 6 ඉඳන් දෙන්න පුළුවන්. නට්ස් වර්ග එකතු කරනවා නම් අවුරුද්දෙන්වත් පස්සේ තමයි එකතු කරන්න ඕනේ. මොකද නට්ස් වලට ඉක්මනට බබාලට ඇලර්ජි වෙන නිසා. ඉතින් මේම හදාගත්තාම සීරියල් එකක් අපිට කොහේ හරි යනකොටත් අරගෙන ගිහිල්ලා ඉක්මනට බබාට කෑමට දෙන්න පුළුවන් හින්දා ගොඩක් වටිනවා. ඉතින් ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.